Good morning. තේතුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා පාළුවම්බරයේ තේතුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මාදේ කවුරුද තනිමැකුවේ හයි කොහොමද ඉතින් ඔන්න උදේ පාන්දරම නැගිට්ටා දැන් වෙලාව ඇති 4 ගානක් කොමරි 5ට කිට්ටුයි 5ට අපේ වාහනේ එනවයි කියලා කිව්වා අපි වෙකගෙන යන්න ඉතින් අපි කොහෙද යන්නේ කියලා බලමු ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඉතින් අපි කොහෙද යන්නේ කියලා ඉතින් උදේම මම තේ හැදුවා අම්මලටත් හැදුවා අම්මලගේ ටික අම්මලට යවුවා හස්බන්ඩ් අතේ ඉතින් එයා ගිය නිසා මම මේ තේක හිමින් බොන ගමන් මගේ බෑග් එක අස් කරන ගමන් තමයි ඉන්නේ දැන් ගෙනියන්න ඕනි දේවල්. ඉතින් ලොකුවට ගෙනියන්න දෙයක් නැහැ ඇත්තටම. මොකද අපි ගිහිල්ලා අපහු ඒ වාහනේම එනවා. ඉතින් දැන් කොහොමත් 5යි කාලා වගේ වෙනකොට අපිට වාහනේ එනවයි කියලා කිව්වා. මේ ගමන උදෙන්ම යන්න ඕනි. ඒකට හේතුව ඉස්සරහදී කියන්න. ඉතින් ගෙනියන්න ඕනි ඔක්කොම ලට්ටපට ටික එකතු කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් තාමත් ඔයගලන්ට හරියට රූම් එක පෙන්වන්න බැරි වුණා. ඒකට හේතුව ඊයේ රෑ එද්දිත් රෑ වෙලා මේක හරියට පේන්නේ නැහැ. ලයිට් ටිකක් ඩිම් ගතියයි නිකන් අමුතු වයිබ් එකක් තියෙන මේ රූම් එක. ඉතින් උදේටත් මං හිතන්නේ පෙන්වට එච්චර ක්ලියර් නෑ ලස්සනට පේන්නේ නැහැ. හැබැයි මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම් ඇත්තටම මේ රූම් එක මොන වගේද කියලා. ඉතින් හරිම ලස්සනයි, හරිම ෂෝක්. ඉතින් කලින් කිව්වා වගේ ඔයගලන්ට යන්න පුළුවන් නම් chance එකක් හම්බුනොත් යන්න. ඉතින් ඔන්න මම ලෑස්ති වෙලා ඉවරයි. දැන් shoes දෙකක් දාගෙන බඩු ටිකක් අරගෙන යන්න තියෙන්නේ. ඉතින් මෙතන මේ හස්බන්ඩ් එකතු කරලා තියෙන්නේ අපිට ගෙනියන්න ඕනි දේවල්. ඒකම අපි පාන් අරගෙන යන්න කියලා හිතුවා. මොකද උදෙන්ම යන නිසා. ඉතින් අපි ජිප් එකට නැග්ගා. දැන් අපි සෆාරි යනවා. ඉතින් මේ බේස් එක ඇතුලෙත් ඔයගලන්ට පේනවා ඇති අලි වැටවල් ගහලා. ඉතින් මූවෙකුත් හිටියා. ඉස්සලම දැක්කේ යාම. ඉතින් බේස් එකෙන් අපි එළියට ඇවිල්ලා දැන් මේ කුමන සෆාරි යන ගමන් ඉතින් මගදී මෙතන කඩයක් තියෙනවා. පොඩි කඩයක්. ඉතින් ඒ කඩෙන් ඕනි දෙයක් ගන්න පුළුවන්. අපි ඉතින් නවත්තලා කන්න ජාතික එකව ගත්තා. උදේට රොටි එහෙම තියනවානේ. ඉතින් ඒව ගත්තා. ඊට පස්සේ ඒවත් අරගෙන යන අතරතුර අපේ හස්බන්ඩ් අපිට පාන් වලට චොක්ලට් ස්ප්‍රෙඩ් එක එහෙම මොනවාද බටර් පීනට් බටර් එහෙම ගගා යා අපි ඉල්ලනේ ඒව ගාලා අපිට කන්න දුන්නා. ඉර පායලත් නැහැ. උදෙන්ම සත්තු ඔක්කොම එළියට ඇවිල්ලා ඉතින් ගොඩක් මුවෝ දැක්කා. කුරුල්ලෝ ඊට පස්සේ නරියෝ. ඉතින් මේ ඉර පායගෙන එනවා හරිම ලස්සනයි. ඉතින් මේ ඇතුලේ කුමන සෆාරි යනකොට කුමන මේ ඇතුලේ කිලෝමීටර් ගාණක් යන්න තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපි යන්නේ දැන් කෙලින්ම ටිකට් කවුන්ටර් එක ගාවට. ඉතින් මෙතනට ගියාම මෙතනින් අපිට ටිකට් ගන්න පුළුවන්. එක්කෙනෙක්ට ගාන මට ඇත්තට මතක නැහැ. ඔයගලන්ට යාළගේ මොකක් හරි වෙබ්සයිට් එක තියෙනවා නම් ගිහින් බලලා චාර්ජස් දැනගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනදී අපිත් එක්ක වාහනේ යන ඩ්‍රයිවර් දුන්න මෙන්න මේ පොත් දෙක. ඉතින් පොත් 3ක් වගේ දුන්නා. ඒකේ තියෙන්නේ මෙතන ඉන්න සතුන්ගේ එතකොට ලෝකයේ ඉන්න එක කුරුළු වර්ග ඒ හැම දෙයක්ම විස්තර. ඉතින් බලන්නකො පරවිය වුණත් පරවිය වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැනේ. අපි පරවියෙක් දැක්කම පරවියක් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් කුරුළු ಜಾති. එතකොට එයා දන්න කුරුළු අපිට පෙන්වුවා. ඉතින් ඒ විදිහට තමයි. ඉතින් කිමුල්ලත් ගොඩාරියක් හිටියා. කුරුල්ලෝ තමයි ඉතින් වැඩි හරියක්ම ඉන්නේ. ඉතින් කොමන ප්‍රසිද්ධ කුරුල්ලන්ටනේ.
ඉතින් මෙන්න මෙතන තමයි ගොඩාක් කුරුළු වර්ග හිටියේ. එක එක ජාතියේ අය හිටියා. ඉතින් කොක්කු වර්ග, එතකොට කිඹුල්ලෝ හිටියා. ඉතින් මේ සැනින් තැන ගොඩාරියක් කිඹුල්ලෝ හිටියා. මගේ ජීවිතේට මම එච්චර කිඹුල්ලෝ ගොඩක් දැක්කමයි. ඉතින් ඔය විස්තර ඉතින් ඒ ගයිඩ් අපිට ඒ කියන්නේ ඒ ඩ්‍රයිවර් ඇත්තටම එයාට හොඳ දැනුමක් තියෙනවා. ඉතින් ආ එක්කම අපිට කියලා දුන්නා ඒ සත්තු පෙන්නුවා කුරුල්ලෝ ඒ කුරුල්ලන්ට කියන නම් කිව්වා. ඉතින් අපිට ඇත්තටම ඒවා අර හුරු නැති නිසා එච්චර මතකෙ හිටින්නේ නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් යන්න හිතාගෙන ඉන්නවා නම් ඉතින් යන්න එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් මෙන්න මේ හරියේදී අපිට අලියෙක් හම්බුණා. නෑ අලියෙක් නෙමෙයි කුරුල්ලෙක් උගුස්සෙක්. ඉතින් ඔය උගුස්ස ගැන තමයි අපි කතා කර හිටියේ. අපි අම්බල ගියාට පස්සේ අපි හැමම අපහො පිටත් වුණා. ඉතින් මෙන්න මෙතන නියම් view point එකක් වගේ 360 view එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට මේකේ උඩටම ගිහිල්ලා මෙතන ලස්සන බලන්න පුළුවන්. දන්නේ නැහැ. මේ ඔළුව වදී හොඳේ. නවත්තන්නේ බය නැහැ නේ. එන්ජිම නවත්තන්න. ඔව්. මම ඉන්නේ ඉතින් මෙන්න මේ හරියට කියන්නේ පුංචි කැබලිත් කියලා. ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති කැබලිත් යනවා කියලා කට්ටිය ගොඩාක් පේ වෙලා ඉතින් පුද පූජාවල් පවත්වන්න යනවා. ඉතින් ඒ යන අතරමඟ මෙන්න මෙතනට ගිහිල්ලාලු ඒගොල්ලෝ යන්නේ. ඉතින් මෙතනට කියන්නේ පුංචි කැබලිත් කියලා. කැබලිත් හරි කැබලිත්තාව හරි මොකක් හරි. ඉතින් අපිවත් මෙතනට එකගෙන ගියා. මෙතන බැස්සේ මුකුත් නැහැ. අපිට බලලා එහෙමම එන්න තිබුණේ. ඉතින් අපි ඊට පස්සේ මෙතන ගොඩක් ප්‍රසිද්ධයි. ඔයගොල්ලෝ අහලා ඇති කොටියෙක් ඉන්නවා. කොටියා හරි දිවිය කොටියෙක් ඉන්නවා කියලා. ඉතින් අපි යනකොට හිටියේ නැහැ. කොහොම හරි සෆාරි ජීප් දෙක තුනක්ම නැවතිලා හිටිය පැය දෙකක් විතර ඒගොල්ලෝ හිටියලු. කොටියා ආවේ නැහැලු. ඉතින් ඒක නිසා අපිත් බොරුවට හිටියේ නැහැ. ඉතින් මොකද ඒ වෙලේ දවල් වෙලා අවුවත් රස්නේ වැඩි සතුත් ඔක්කොම මේ ආපහු ගිහිල්ලා ඉතින් ඒ ගිහිල්ලා අපි ආපහු අපේ හොටෙල් එකට ආවා. ඉතින් අපි ඊට පස්සේ හොටෙල් එකට ඇවිල්ලා චේන්ජ් කරලා ලන්ච් එක ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද අපි බ්‍රෙක්ෆාස්ට් මේ ස්කිප් කරා. අපි පාන් අරගෙන ගියා. යන අතර මගේ කේක් කෑම කෑවා. ඉතින් ඒක නිසා මේ තමයි අපේ රූම් එකට යන තැන. ඉතින් මාරම ලස්සනයි. හරිම ෂෝක්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ වහින කාලෙට එහෙම මේ හරියටම වතුර පිරෙනවා. මේක මොකටද තියලා තියෙන්නේ? පාරේ සිංගල් එක තියෙන එක. ඒක නෑ. ඒවලට පේනවද මේ කබාන හදලා තියෙන විදිය වහින කාලේ ඉතින් මෙතන වතුර සම්පූර්ණයෙන් පිරෙනවා. ලස්සන ඇති ඒ කාලෙට. දැනට වතුර තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම් කොයි මට්ටමෙන්ද කියලා. ඉතින් අපි දැන් රූම් එකට ආවා. පොඩක් රිලැක්ස් එකේ ඉන්න තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු රූම් එක කොහොමද කියලා. ඔව් මම ඇස් කරලා තමයි මේ මග් කබඩ් එක ඇරලා. ඉතින් ඔයාලට පේනවද කොච්චර ලස්සනයිද කියලා. හරිම ලස්සනයි මේ රූම් එකත් සහ වීව් එක.
ඉතින් නිදහසේ ඉන්න පොඩක් චැට් එකක් දාන්න ඉතින් ෂෝක් ප්ලේස් එක. බිලි කොක්කත් බිලි පැත්තක් තිබ්බන හරි නේද? බිලි පැත්තක් තිබ්බන මාළු පාන තිබ්බ උතන ඉඳලා. මාළු ඉන්නවද? කෝ පේන්නේ. ඉතින් ඔබ අද දවසේ මුල් කොටස අපි ගෙවල් ඉවර කරා. මම ෆොටෝස් ටිකක් ඇඩ් කරා. අපිට මෙමරි එකක් විදිහට මේ දේවල් තියාගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.